සුබ දවසක් වේවා ඔයාලා හැමදෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා my dear universe වෙත. ඉතින් මේ අවුරුද්දේ මම කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් හුඟ දවසකින් තමයි මම වීඩියෝ එකක් අරන් එන්නේ ඔයාලට. මට මුලින්ම හිතුණා විශ්ව ආකර්ෂණ නීතියත් සමග එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි කියලා. මොකද විශ්වය ආකර්ෂණය අපිට අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි අපිට ධනය ආකර්ෂණය කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද මේ අපි ආස කරන හැම දෙයකම මුල් වෙන්නේ ධනය. ඉතින් ධනය තියෙද්දී අපට සතුට ලබා ගත හැකි. අඩුපාඩු නැතිව ජීවත් වීමට අපට මුදල් අවශ්‍යයි. මුදල් වල අවශ්‍යතාවය වර්තමාන සමාජයේදී බෙහෙවින්ම දැනෙන දෙයක්. ඒ නිසා අපගේ නිවසට මේ මුදල් ආකර්ෂණය කර ගැනීමට ඊටාම හොඳ දෙයක් ලෙස මට පෙන්වන්න පුළුවන් මේ ලුණු පාන. මේ ලුණු පාන හදා ගන්න හැටි තමයි මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ. ඉතින් අපිට ඕන වෙනවා දියලුණු කුඩු, කුරුඳු තෙල්, පොල් තෙල්, ඒ හැරුණාම කරාබු නැටි, කාසි කිහිපයක්, කුරුඳු පොතු. මේ දේවල් හැරුණාම අපට ගිනි කූරක් එහෙම නැත්නම් කොටන් බඩ් එකක් මේ වගේ දේවල් අපට ඕන වෙනවා. ඉතින් අපි මේ පහන හදාගන්නේ කොහොමද කියලා තමයි දැන් බලන්නේ. ඉතින් අපිට මුලින්ම ඕන වෙන්නේ මේ සියල්ලම පිරිසිදු කරලා ගන්න ඕනේ. දැන් කාසි උනත් මම ගත්තේ කහ වතුරෙන් හොඳට හොදලා. ඉතින් මේ භාජන උනත් මම මේ පාවිච්චි නොකරපු ඒවා. මොකද මම භාවිතා කරලා නැහැ. පිරිය ආහාර ඒ දේවල් දාලා නැහැ මම මේ භාජනයට. ඒ නිසා පිරිසිදු භාජනයක් ගන්න කියලා තමයි මම නම් කියන්නේ. ඒ කියන්නේ ඔය අපි ව්‍යංජන හදලා මස් මාළු වගේ දේවල් දාලා එහෙම පාවිච්චි කරන භාජන මේකට ගන්න එපා. පිරිසිදු ඒවම භාවිතා කරන්න කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් ලුණු කුඩු උනත් ඒ වෙනුවෙන් මම පැකට් එකක් ගෙන්න ගත්තා. එතකොට ඒකෙන් තමයි මම ලුණු කුඩු මේ විදියට අපි බෝල් එකෙන් පිරෙන්නම නෙවෙයි භාගයක් වෙන්න අපි දානවා. ඊට පස්සේ අපි මේකට කාසි, කුරුඳු පුතු, කරදමුංගු මේ වීඩියෝ එකේ පේන ආකාරයට මම දානවා. එතකොට අපි පොල් තෙල් වලට කුරුඳු තෙල් මික්ස් කරලා ඉන් පස්සේ මේ භාජනයට දානවා. ඊට පස්සේ ඒ සියල්ල හොඳින් සිදුනාට පස්සේ තමයි මම මේ සඳහා ගිනි කූරක් භාවිතා කරන්නත් පුළුවන්. මම භාවිතා කරන්නේ කොටන් බඩ් එක. කොටන් බඩ් එකක් මම මේ සඳහා භාවිතා කරනවා. ඉතින් තව එක ක්‍රම තියෙනවා ඔයගලන්ට මේ සඳහා භාවිතා කරන්න. නමුත් ගොඩක් පහසුයි කොටන් බඩ් එක. ඒ හැරුණාම ගිනි කූරත් ඔයගලන්ට පාවිච්චි කරන්න ලේසි. ඉතින් කොහොම හරි මේ විදිහට පහන් තිරයක ආකාරයට ඔයාලා සකස ගන්න. ඉන්පසු හරියටම එහි මැද ඔයාලට මේක සවි කරන්න පුළුවන්. ඉන්පස්සේ තියෙන්නේ අපිට පත්තු කරන්න. දැන් මේ විදිහට ලුණු පහන හදා ගන්නවනේ. මේ ලුණු පහන ඇත්තටම විශ්වීය පහන කියලාත් කියනවා. මේකට කුරුඳු තෙල් පහන කියලාත් කියනවා. එක නම් භාවිතා කරනවා. නමුත් මේන් සිද්ධ වෙන එකම දේ ධන ආකර්ෂණය, සෞභාග්‍ය අපට උදා වෙනවා. ඉතින් මේක ගොඩාක් සුදුසුයි උදේ කාලයේ භාවිතා කරනවා. පත්තු කරනවා නම් උදේ කාලය ඔයාලා අවදි වෙලා විශ්වත් එක්ක
සම්බන්ධ වෙන දැන් විශ්ව ආකාශ නීතිය අනුගමනය කරන ඔයාලා දන්නවා විශ්වත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලා උදෙන්ම නැගිටලා විශ්වට ස්තුතිවන්ත වෙමින් ඔයාලගේ අරමුණු తీරවනේ අරමුණු කෙරෙහි හිත යොමු කරමින් යම් කිසි භාවනාවක නිරත වෙමින් මේ විදිහට කාලය ගත කරනවා ඇතිනේ ඔයාලගේ උදෑසන කාලය. මේ වෙලාව හොඳයි ඔයාලට මේ පහන පත්තු කරන්න. ඉතින් මේක මේ පහන ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පිරිසිදුවටම හදාගත්තොත් බුදු පහන අසලින්ම තබන්න පුළුවන්. කෙසේ හෝ පිරිසිදු ස්ථානයක තමයි මෙය පත්තු කරන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ නිදන කාමරයත් මේ සඳහා සුදුසුයි. ඔයාලා කොහොමද උදෑසන අවදි වූ විට විශ්වත් එක්ක සම්බන්ධ වෙද්දී භාවනාවක් එහෙම කරනකොට ඔයාලට පුළුවන් මේක උදෑසන යම්කිසි කාලයකට පත්තු කරලා තියන්න. මෙහි එන සුවඳ හරිම කියන්නේ නිවස පුරාම පැතිරෙනවා මේ සුවඳ. ඉතින් කුරුඳු කියන්නේ කොහොමද ඔයාලා දන්නවා ධනය ආකර්ෂණය වෙන මේ ධනය ආකර්ෂණ කර ගැනීමේ ගොඩාක් ක්‍රමවලදී මේ කුරුඳු භාවිතා කරනවා. කුරුඳු වලට ධනය ආකර්ෂණය වීමේ ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඔයාලා මේ පහන කරන්න මේක මම නම් මාස 3කට සැරයක් තමයි අලුත් කරන්නේ මේ පහන. මේ පහන මාස 3කට සැරයක් අලුත් කරන්න. සමහර වෙලාවට ඔයගලන්ට මේ පහන පිළිබඳව බොහෝ අදහස් තිබෙනවා. සමහර අය දක්වන අදහස් තමයි මේ පහන දින 7කින් අස් කරලා එහි තියෙන සියලු දේ ගලාගෙන යන ජලයකට දාන්න කියලා. නමුත් මම නම් ඒ ක්‍රමෙත් හොඳයි. නමුත් මම මේ පහන මාස 3කට සැරයක් තමයි අලුත් කරන්න හිතාගෙන ඉන්නේ. ඒ හැරුණාම මේ කාසි වලින් මම යම්කිසි කුසල කර්මයක් කිරීමට බලාපොරොත්තු වෙන තවත් මුදල් යොදලා. ඒ හැරුණාම දීලුණු මේ ඉතිරි ද්‍රව්‍ය ගලායන යන වතුරකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් ගහකට හෝ තැඹිලි ගහක් යනට දාන්නත් පුළුවන්. ඉතින් ඒ දෙකෙන් එක් ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඒ අතර කාලයේ තෙල් අඩු වෙනවනේ. ඉතින් මේ පහන පත්තු කරද්දි දිගටම එතකොට තව තෙල් දාලා මේක මාස 3ක්ම මේ විදිහට ගෙනියන්න තියෙනවා. මේ පහන දිනපතාම උදෑසන කාලයේ සහ සවස් කාලයේ සුළු වේලාවක් පත්තු කරන්න. පත්තු කරලා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. එහෙම කරලා ඔයාලට පුළුවන් ප්‍රතිඵල අත්විඳින්න. සැබවින්ම මේ දේවල් වලින් ඔයාලට ධනය ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබේ. ඉතින් කරලා බලන්න ප්‍රතිඵල අත්විඳින්න. ඉතින් විශ්වාසයෙන් කරන්න ඕනේ. මුලින්ම විශ්වාසය කියන්නේ තියෙන්න ඕනේ. කෙතරම් හොඳ ක්‍රමයක් වුණත් ඔයාලා තුළ විශ්වාසයක් නැතිනම් මේ ප්‍රතිඵල අත්විඳින්නට බැරි වෙනවා. මොකද හැම දෙයකටම වඩා ඔයාලගේ හිත තමයි බලවත්. ඉතින් හිතේ විශ්වාසයක් නොමැතිව මේ දේවල් කරන්න එපා. විශ්වාසයෙන් කරන්න. මේ වයින් කිසිදු අයහපතක් වෙන්නේ නැහැ. ඔයාලට යහපතක්මයි වෙන්නේ. ඒ නිසා මේ මේ ලුණු පහන, මේ බලගත් ලුණු පහන ඔයාලා පත්තු කරන්න. ඉතින් ඔයාලට ඕන නම් තවත් මේකේ බලය වැඩි කරගන්න ඔයාලට පුළුවන්. යම් කිසි මන්ත්‍රයකින් මේක බලවත් කරන්න. ඔයාලා දන්නවා ගණදෙවි මන්ත්‍ර තියෙනවා, ලක්ෂ්මී මන්ත්‍ර තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලා බෞද්ධයෙක් නම් බුදු ගුණ වලින් මෙය බලවත් කරන්නත් පුළුවන්. ඉතිපිසෝ ගාථාව 7 වරක් කියලා. එහෙම නැත්නම් ගණදෙවියන්ට වන්දනා කරන ඕම් ගණපතේ නමහ කියන මන්ත්‍රය 7 වරක් කියා හෝ ඔයගලන්ට පුළුවන් මෙය බලගතු කරගන්න මේ පහන. ඉතින් ඉන්පස්සේ පත්තු කරන්න. ඉතින් මම නම් මාස 3 එක දිගටම මෙය
පත්තු කරනවා. ඉන්පස්සේ තමයි මේ පාන අලුත් කරන්නේ. එහෙනම් ඉතින් ඔයාලට ජයම වේවා කියලා 2026 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.